පට්ට මහන්සි අම්මාදර අනේ මගේ මහන්සියට පොඩි හරි වටිනාකමක් දෙනවනේ. මම ගමේ කොල්ලෙක් නිසා ඒක මට මහමෙරක් වගේ වටිනවා. හැබැයි ඒක කරන්න පුළුවන් නෙත් ඔයාලා. මොකද ඔයාලා ලයික් කරලා ෂෙයා කරලා ෆලෝ කරනකොට තමයි තව කට්ටිය මේ වීඩියෝ එක බලන්නේ. එතකොට මුළු ලංකාවම මං ගැන දැනගන්නවනේ. එතකොට මාව දිරිමත් වෙනවා වගේ මට ගොඩක්ම සතුටුයි. ආයිබෝවන් වාසනාව. ඇත්තටම මම වීඩියෝ දාන එක නවත්තන්න තමයි හිතේ. ඒ වුණාට මගේ සහෝදර සහෝදරිය ටික මාරම උදව්වක් දුන්නා. ඒ හැමෝටම හදවතින් ස්තුතියි. මට ඇත්තටම සතුටුයි ඔයාලා වගේ හිත හොඳ අය මාත් එක්ක ඉන්න එක. ඔයාලා දවසින් දවස උතුරන්නම හරියන්න ඕනේ. මෙහෙම අරන් ගිහිල්ලා පෘථිවිය එහා පැත්තෙන් මතුවලා අඟහරු ලෝකෙටවත් වැටුනොත් ඔයාලා එන්න ඕනේ මාව බේරගන්න ජෙට් එකකින්. හරිද? ආමගේ හොරුගිර සෙට් එකකින් පුංචි ඉල්ලීමක් තියෙනවා ඉල්ලන්න. ඉදකපණ එක අමතර අපේ ගමේ ලස්සන තැන් බලන්න කැමති අය මගේ YouTube channel එකේ link එක දානවා. කමෙන්ට් එකක් කො මගේ profile එකේ හරි link එක තියෙනවා. පුළුවන් කට්ටිය ගිහිල්ලා බලන්න හාල්. අද නම් ඇත්තටම පට්ටම අමාරුයි යන්නේ. ඔය දැන් ලිඳ ගැඹුරු නිසා පස් උඩට දානකොට හෙන ගේමක් දෙන්නේ. ලිඳ උඩී දම් බලනකොට මම ඇතුලේ ඉන්න කුරුමිට් එක් වගේ තමයි පේන්නේ. ඇත්තටම මෙහෙම යනකොට කුරුමිට්ටන්ගේ ලෝකෙට ගියොත් මම කුරුමිට් එක් කියලා කුරුමිට්ටොත් පිළිගන්නවා. හැම පැත්තකටම බැලලා ඇයි අපේ පැත්තට විතරක් වැස්සේ නැහැ. මාර ප්‍රශ්න අප්පා මෙව්වා. අදත් මම දිරිමත් වෙන්න අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. බැනලා හරි අද ගෙනාවා 100ගේ රැවුල්. හැබැයි අපේ 100ගේ රැවුල් නම් ඔලේ තියෙන 100ගේ රැවුල්. කාටවත් කියන්න එපා හොඳේ. එහෙනම් මගේ රත්තරන් සහෝදර සහෝදරියට ජයෙන් ජයෙන් වේවා. බුදු සරණයි දේශ පීඨයි දෙවි පීඨයි.